මේ දවස්වල ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි පෙරේරා. ඉස්තුරු ශ්‍රී ලංකා සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ ජනප්‍රිය නළුවෙක්. නමුත් දේශානි නිහාරා නවක රංගන ශිල්පිනියක්. දේශානි වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නෙවෙයි. ඇය ජාත්‍යන්තර ගුවන් සේවයක ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කරන ගමන් තමයි රංගන කටයුතු කරන්නේ. ඉතින් මේ දවස්වල ඉසුරු සහ දේශානි නිතරම ඉන්නේ එකට. මේ දිනවල ජනප්‍රිය ඉවෙන්ට් කිහිපයක මේ දෙන්න එකට හිටපු නිසා මේ දෙන්න පෙම්වතුන් කියලත් ලොකු රාවයක් ගියා. නමුත් ඉසුරුට වයස අවුරුදු 42ක් වෙනවා. දේශානිට වයස අවුරුදු 24යි. මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 19ක්. මේ දෙන්න ඇත්තටම පෙම්වතුන්ද? මේ ඒ ගැන තරගුවෙන් හෙනගේ YouTube නාලිකාවට චන්දිමාල්ගේ උපන්දිනයදා මේ දෙන්න කිව්ව කතාව. අපි දැක්ක මේ ඉසුරුයි දේශානි දෙන්න එකටමයි. ඇයි ඒකද අපි දෙන්නත් කල්පනා කරන ඇයි කියලා ඇයි එකට ඉන්න කියලා උත්තර හෙටානිද දෙන්න. ඇයි? එයා කිව්වා වගේ හෙටානිදව දෙන්න. මම තමයි සියලු මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරන්නේ. ඉදිරියේදී කියන්නම් මේ ඇයි අපි මෙහෙම එකට ඉන්නේ කියලා. ඉතින් මේ රහස ගැන ඉංගියක් අපිට දැනගන්න ලැබුණා. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටයක් ළඟදීම රිලීස් පැමිණෙනවා. එහි ඉසුරුගේ පෙම්වතිය විදියට රඟපාන්නේ දේශානි පෙරේරා. ඉතින් මේ නිසා තමයි මේ දෙන්න එකටම ඉන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර ඉසුරු සහ දේශාන් අතර ආදරයක් ඇති වෙලා කියලත් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කතා වෙනවා. ඉතින් ඒ ගැන ඇත්තම කතාව ඉදිරියට රැගෙන එන්න අප සූදානම්. සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.